Hello guys, කොහොමද ඉතින් මං අද ඇවිල්ලා තියෙන්නේ Gun Strike කියන ගේම් එකේ පොඩි ට්‍රික් ටිකක් අරගෙන. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට යන්න කලින් කට්ටිය මගේ channel එකට ආපු අලුත් කෙනෙක් නම් subscribe පාරකුත් දාලා bell notification එකත් all දීලා තියාගන්න. මේ වගේ ට්‍රික් සහ hack ගැන බලාගන්න ගේම් වල. මේ Gun Strike කියන ගේම් එකට ආවට පස්සේ play කියලා ගත්ත වෙනවා. ඒක දුන්නාට පස්සේ මෙහෙම තියෙනවා story team solo කියලා. අපිට team එකේ නම් ටිකක් කචල් ඒක වෙලාවක් ඇතුළත solo එකෙත් වෙලාවක් නෙමෙයි කට්ටිය ඇතුළත. පළවෙනියටම අපිට තියෙනවා story එකේ ගිහිල්ලා පළවෙනි එක තමයි මෙන්න මේක. මේ තියෙන්නේ Rain Town කියලා අන්න ඒක සිලෙක්ට් කරලා play කියන එක දුන්නාට පස්සේ අපිට ඒක යනවා loading වෙනවා guys පොඩ්ඩක්. මේකේ guys trick තුනක් තියෙනවා. එකක් තමයි ඔය කට්ටිය ස්පාවුන් උන්නේ මෙතන නම් එක්කෝ අතන නම් කොහොම හරි මෙන්න මේක දෙට එන්න හරිද මේ තියෙන්නේ ගෑරේජ් එකත් කොහෙදොත් තියෙනවා. ඒකට ආවට පස්සේ ඔය කට්ටියට කරන්න තියෙන්නේ මෙන්න මේ පැත්තට යන්න ඕනේ හරි. මෙන්න මෙහෙම යන්න ඕනේ. ඊට ගිහිල්ලා මෙතෙන් එන්න ඕනේ. මේක තමයි අපේ පළවෙනි ට්‍රික් එක. හරිද? මේක ගිහිල්ලා ඕන ආරුවට තියන්නත් පුළුවන්කෝ. දැන් මම මෙතන හිටියා. මේක තමයි මේ මැප් එකේ පළවෙනි ට්‍රික් එක. දැන් බිමට බැහැලා මේ වෑන් එක උඩ නැගලා මෙන්න මේ වහලට නැගලා මෙන්න මේක තමයි දෙවෙනි ට්‍රික් එක. හරිද? තුන්වෙනි එක නම් ටිකක් මේ තියා අමාරු එකක්. මෙන්න මෙහෙම ලොකු ගෙදර. හරිද? මේක තමයි ලොකුම ගෙදර. මේකට ගිහිල්ලා මෙතෙන් පැනලා මේ තියෙන පෙට්ටි කොටට පයින්න. ඊට පස්සේ ටිකක් පිටිපස්සට ගිහිල්ලා මේකට පයින්න. එතෙන් පල්ලට වැටෙන්නේ නැති වෙන්න මෙතෙන්ට පයින්න. ඉතින් මේන් තියෙනවා තුන්වෙනි එක. තුන්වෙනි එකේ ආරයට යන්නත් පුළුවන් තව එකක්. මෙහෙම ගිහිල්ලා මෙතනින් උඩ පැනලා මෙන්න මෙහෙම. මෙතන ගිහිල්ලා මෙතනින් මෙන්න මෙතෙන්ට එන්න තියෙන්නේ. ජීවිතේට මොකෙක්ටවත් හොයාගන්න පුළුවන්. මෙතනින් පල්ලට පැනලා දැක්කනේ guys මෙන්න මෙතෙන්ට පයින්න එපා. මෙතෙන්ට බැසරන් අවුලන්න නේ. මේ අපි ගේ ඇතුලෙන් ආවේ. මේ පාර දිගේ මෙහෙම ගිහිල්ලා මෙතනින් යන්නත් පුළුවන්. අපි යන් ඊළඟ මැප් එකට. තුන්වෙනි එක තමයි guys මෙන්න මේකේ දෙවෙනියට තියෙන මේ zombie mission එක. හරිද? දැන් මේකනේ පළවෙනි එක. මේක තමයි දෙවෙනි එක. හරිද? ඒක අපි ඔක්කොම කම්ප්ලීට් කරලා තියෙන හැම එකම ඒක ගණන් ගන්න එපා. මෙන්න මේ zombie mission එක අපිට ප්ලේ කරන්න තියෙන්නේ. මේකේ තියෙනවා guys රහස් පුටුවක්. හරිද? මේකට යන්න ඕක කට්ටියට මේකේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම RPG එක හරි බෝම්බ ගහන්න තුවක්කුවක් අනිවාර්යයෙන්ම ඕයි guys. එහෙනම් මරන්න. මෙන්න මේ පුටුව ගාවට මෙන්න මෙතෙන් ඇවිල්ලා නැමෙන්න තියෙනවා. ඒකට යන්නේ මෙන්න මෙහෙම ඇවිල්ලා පුටුවට නැගලා මෙන්න මේ ඇවිල්ලා වැටෙන්නේ. එතකොට මෙතන වාඩි වෙලා ඉන්න පුළුවන්. අනිවාර්යෙන් මෙන්න මං ගත්ත එක හරි මෙන්න මේ තුවක්කුව හරි ඕනේ. තුවක්කුව මේවා RPG. කලින් බෝම්බ මේක RPG. මෙතනින් guys මෙතෙන්ට ගිහිල්ලා යන්න පුළුවන්. ගොඩක් එවුන්ට එන්න අමාරුයි. මෙතනත් එක පොට් එකක්. මෙන්න මෙතනින් මුන් එද්දිම RPG එකකින් ගහන්න තියෙනවා. මේක තමයි අනිත් ගෙදර මෙතනින් පඩි පෙළෙන් නැගලා මෙතෙන් එන්න තමයි ඒක තියෙන්නේ. මේක තමයි දෙවනි මැප් එකේ දෙවනි ට්‍රික් එකයි පළවෙනි ට්‍රික් එක. එහෙනම් අපි ඊළඟ මැප් එකට. දෙවනි අපි දැන් මේක ගැහුවා. මේකේ නෑ guys. හරිද? මේ තියෙන්නේ Ice Town කියලා ඒක වැඩක් නෑ. ඊළඟට මේ තියෙන zombie mission එක. ආයෙත් zombie mission නෑ. මේ තියෙන්නේ මෙන්න මේක. හරිද? මේ කහ වෙලා තියෙන. මේවා නෙමෙයි. මෙන්න මේක. මේ තියෙන්නේ zombie mission එක ස්ටාර්ට් කරන්න තියෙන්නේ. ඒක තමයි තුන්වෙනි එක. මෙන්න මෙතන එකපාර දුවගෙන ගිහිල්ලා මේක උඩ නගින්න තියෙන්නේ. ඔන්න ඕක තමයි අපේ මේකේ පළවෙනි බග් එක. මෙන්න මෙතෙන්ද බහැලා මේක යන්න තියෙන්නේ. පිටිපස්සේ ඉඳලා එකපාර දුවගෙන ඇවිල්ලා දෙපාරක් මේක උඩට ඔබන එක ඔබන්න ඕනේ. මෙන්න මේ පීය ගත්තා නම් බරත් අඩ වෙන්නේ. නගින්න පුළුවන් වෙයි සමහරක් විට. බැරුණා guys. මෙන්න මෙතෙන්ද නැගලා පුළුවන් වේද? මොකද බල්ලෙක් කෑ ගහන්නේ? හරි guys නැග්ගා. දෙන්න නැගලා මෙන්න මේ
නෙන පත පෙට්ටිය තියෙන මුංගේ රජාද කොයිද මෙතන හිටියේ. ඇවිල්ලා උඩ පැනලා මෙතෙන්ට. මේක තමයි දෙවෙනි ට්‍රික් එක. ඊට පස්සේ මේක තව එකක් තියෙනවා. මෙන්න මේක තමයි දෙවෙනි ට්‍රික් එක. මේකේ ඔකට මේකට ගිහිල්ලා ඔටෝ ෂොට් කියන එක අයින් කරන්න. මුන්ට ගහන්න බෑ. දැක්කනේ මේ මගේ හෙල්ප් බහින්නේ. ඔය අයිනට වෙලා ඉන්න. අයිනට වෙලා හිටියට පස්සේ හරි ඒක තමයි මේ මැප් එකේ තියෙන තුන්වෙනි ට්‍රික් එක. එහෙනම් අපි ඊළඟ මැප් එකට. දෙවෙනි එකේ ගායිස් ඔය කට්ටියට ටීම් දාගෙන තමයි ගහන්න තියෙන්නේ. ටීම් දාගන්න එකේ මෙන්න මේක. හරිද? පළවෙනි එක 1 map 1 කියලා තියෙන 4 vs 4 කියලා. අන්න ඒක තමයි ප්ලේ කරන්න තියෙන්නේ. මෙතෙන්ට මේක ලොග් වුණාට පස්සේ ගායිස් ඔය කට්ටිය ගන්න ඕනි. මේකට ගිහලා RPG 7 ගන්න ඕනි. මෙන්න මේක දිගේ ගිහිල්ලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මෙතනින් මෙන්න මෙහෙන් පයින්න තියෙන්නේ. මෙතන හිටියා කියන්නේ ආයෙ මොකෙටවත් ගහන්න බෑ. මෙහෙන් ආවොත් ගහන්න පුළුවන්. තව එකක් තියෙනවා ගායිස්. ඊළඟ එක තමයි අපේ රහස් පොත් එක. මෙන්න මෙතෙන් ලයිලා මෙන්න මෙතෙන් නැමෙන්න තියෙන්නේ. මේක නි ට්‍රික් එක. එහෙනම් අපි යන් ඊළඟ ට්‍රික් එක බලන්න. ඊළඟ එකෙත් ගායිස් ටීම් එකට ගිහිල්ලා දැන් අපි මේකට ප්ලේ කරේ. අපිට map 3 කියන එකේ 3 vs 3 එක තෝරලා අපිට ස්ටාර්ට් කරන්න තියෙන්නේ. ඒක ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් වෙනවා දැන්. ඒකේ ඔකට ආපු ගමන් අයින් මේ පැත්තට අයින් වෙන්න තියෙන්නේ. පළවෙනි එක තමයි මෙන්න මෙතන ගිහිල්ලා හැංගිලා ඉන්න පුළුවන්. එනකට ගහන්න පුළුවන්. උන්ට මෙන්න මෙතනින් යන්න තියෙන්නේ. ඉතින් මේකේ පිහිය අරගෙන හරි ගයිස් මේ තියෙන්නේ සුප්‍රීම බග් එකක්. දැන් අනිත් අයට තියන්න පුළුවන්. දැක්කනේ. ඒක තමයි මම මතක නැහැ කීවෙන් ට්‍රික් එකද කියලා. කොහොම හරි මොකක් හරි ට්‍රික් එක පළවෙනි ට්‍රික් එක මේක විතරයි තියෙන්නේ. කොහොම හරි මේක තමයි අන්තිම ට්‍රික් එක මේ ගේම් එකේ තියෙන. ඔකටට තව දෙයක් කියන්න තියෙනවා ගායිස්. මේ ගේම් එක සමහරක් විට Play Store එකේ නැති වෙන්න පුළුවන්. Google එකේ වෙන්න පුළුවන්. Play Store එකේ තිබ්බේ නැත්තම් මං ඔකටට Google එකෙන් හොයලා link එක දාලා තියන්න. කැමති කට්ටිය play කරලා බලන්න. එහෙනම් ඉතින් මාතර ගිහිල්ලා යන්න. හැමෝටම goodbye. Bye bye.